ඔයා ග්‍රැෆික් ඩිසයිනින් වැඩවලට RAM එකක් තෝරගන්නේ කොහොමද? ඔයාගේ පර්පස් එකට ගැලපෙන RAM එකක් තෝරගන්න හරි අයිඩියා එකක් නැහැ නේද? ග්‍රැෆික් ඩිසයිනින් කිව්වම හැමෝගෙම ඔළුවට එන software එකක් තමයි Adobe Photoshop. ඉතින් Photoshop විතරක් නෙමෙයි Adobe Illustrator, InDesign, XD, Lightroom වගේ softwares ගොඩක් use කරනවා. මේ විදිහට ඔයා graphic designing වලට PC එකක් build කරනකොට අවධානය දෙන්න ඕන component වලින් එකක් තමයි RAM එක කියන්නේ. ඉතින් RAM එක select කරනකොට සලකා බලන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා. PC එක RAM එකක් තෝරගන්නකොට ඊළඟට බලන්න ඕන දේ තමයි RAM එකේ bus speed එක. ඉතින් graphic designing වලට 3200 කියන්නේ හොඳ bus speed එකක්. හැබැයි ඔයාලට 3600 වගේ යන්න පුළුවන් නම් PC එකේ හොඳ performance එකක් ගන්න පුළුවන් ඔයා large files එක්ක වැඩිපුර වැඩ කරනවා නම්. RAM type එක ගැන බලනකොට මේ වෙද්දි DDR4, DDR5 වල RAM type දෙකකින් අපිට බලා ගන්න පුළුවන්. DDR4 ගේ RAM type එක තමයි අපි මේ වෙද්දි වැඩිපුරම use කරන්නේ. ඒ කොහොම වුණා DDR5 ගේ RAM type එකේ power එක වගේම efficiency එකත් වැඩි නිසා ගොඩක්ම ප්‍රචලිත වෙමින් පවතිනවා. RAM type එක කොහොම වුණත් ඔයාගේ motherboard එකට support කරනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒ වගේම RAM stick දෙකක් පාවිච්චි කරනවට වඩා තනි RAM stick එකක් පාවිච්චි කරනකොට performance එක අඩුයි. example එකක් විදිහට ඔයාට 8GB RAM දෙකකින් ගන්න performance එක තනි 16GB RAM එකකින් ගන්න බෑ. ඒ වගේම RAM එකේ brand එක ගැන සලකනවා නම් Thermaltake වගේ reputed brand එකකින් අවුරුදු 5ක warranty එකකුත් එක්ක ඔයාට ලංකාවේ ඕනෑම shop එකකින් buy කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔයා ඉස්සර RAM එක upgrade කරන්න ඉන්නවා නම් ඔයාගේ motherboard එකේ extra slot available ද කියලා බලන එක. මේ කියන කාරණාත් එක්ක ඔයාට entry level එකේ graphic designing PC එකක් හදන්න නම් 16GB තනි RAM එකක් හෝ 8GB RAM stick දෙකක් ඔයාට use කරන්න පුළුවන්. ඔයා mid range graphic designing PC එකක් හදාගෙන ඉන්නවනම් 32GB single RAM stick එකක් තෝරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට 16GB RAM stick දෙකක් හරි 8GB RAM stick හතරක් හරි use කරන්න පුළුවන්. high end graphic designing PC එකක් build කරනවා නම් 64GB හෝ ඊට වැඩි capacity එකක් recommend කරන්න පුළුවන්. හැබැයි ඔයා 64GB වගේ යනවා නම් ඔයාට 16GB RAM stick හතරක් use කරන්න පුළුවන්. ඔයා graphic designing PC එකක් build කරන්න ඉන්නවා නම් මෙන්න මේ කියන කාරණා ටික ගැන වැඩිපුර සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් අදම අපි subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන් අතර share කරන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. Sri Lankan's #1 IT partner, Shama Computers, Colombo, Minuwangoda and Kandy.